SYM ආලෝකධාරී YouTube channel එකට ඔයාව ආදරෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්නේ ඔයාගේ ජීවිතය වෙනස් කළ හැකි වැදගත් මාතෘකාවක් ගැනයි. ආදරයෙන් ආරාධනා කරනවා ඉවර වෙනකම් බලන්න කියලා. ඔයා උදෑසන අවදි වූ පළමුවෙනි විනාඩි කිහිපය ඔයාගේ යටිසිතට ඊටාම ප්‍රබල බලපෑමක් ඇති කරන කාලයක් කියලා ඔයා දැනගෙන හිටියද? ගොඩක් දෙනෙක් උදේ නැගිට ගමන් දුරකථනය අතට ගන්නවා. සමාජ මාධ්‍ය බලනවා. නැත්නම් ප්‍රශ්න ගැන හිතන්න පටන් ගන්නවා. එහෙමත් නැත්නම් හීනෙන් දැකපු දෙයක් ගැන කල්පනා කරනවා. මේ සියල්ල ඔයාගේ යටිසිතට දවස ආරම්භයේදීම ඍණාත්මක පණිවිඩ තමයි ලබලා දෙන්නේ. නමුත් ඔයා සරල උදෑසන පුරුදු කිහිපයක් ඇති කරගත්තොත් ඔයාගේ යටිසිත ක්‍රමෙන් ධනාත්මක සංසුන් සහ ඉලක්ක වෙත යොමු වූ මනසක් බවට පත්වෙන්න පටන් ගන්නවා. අද අපි කතා කරන්නේ ඔයාගේ යටිසිත ශක්තිමත් කරන ඊටාම බලවත් උදෑසන පුරුදු 7ක් ගැන. මේ මම කියා දෙන බලවත් උදෑසන පුරුදු 7 ඔයාගේ ජීවිතයට අද ඉඳලම එකතු කරගන්න පටන් ගන්න. පළවෙනි එක තමයි ඔයා උදෑසන අවදි වුවාම ස්තුතිවන්ත වෙන්න. අද ඉඳලා ඔයාගේ දවස ආරම්භ කරන්න ස්තුතිවන්ත වීමෙන්. ඇත්තටම ඔයාට ලොකු දේවල් තියෙන්න ඕනේ නැහැ. ජීවිතයේ ඊටාම පොඩි දේවල් වෙනුවෙන් පවා ස්තුතිවන්ත වෙන්න පුළුවන්. දෙවෙනි එක තමයි ඔයා ඔයාටම ධනාත්මක වචන කියන්න පටන් ගන්න. උදෑසනම ඔයා ඔයාටම කියන ධනාත්මක වචන යටිසිතට නිතර ඇහෙන පණිවිඩ වෙනවා. උදාහරණයක් විදිහට මට මේ දවස හොඳින් ගත කරන්න පුළුවන්. මම දිනෙන් දින දියුණු වෙනවා. මම මගේ ඉලක්ක කරා ස්ථීරවම යනවාමයි. මේ වගේ වචන නැවත නැවත කියනකොට ඔයාගේ යටිසිත එක ඇත්ත කියලා පිළිගන්නවා. ඒක විශ්වාස කරන්න පටන් ගන්නවා. තුන්වෙනි එක තමා විනාඩි කිහිපයක් නිශ්ශබ්දව සිටින්න. විනාඩියක් දෙකක් හෝ තුනක් වගේ පොඩි කාලයක් හැමදාම උදෑසනට නිශ්ශබ්දව ඉන්න උත්සාහ කරන්න. ඒ වෙලාවේ කිසිම දෙයක් කරන්න අවශ්‍ය නැහැ. ඊටාම සුවපහසු ලෙස තැනකින් ඉඳ ගන්න. සෙමින් හුස්ම ගන්න. ඔයාගේ හුස්ම ඇතුළට යන හැටිත් පිටතට එන හැටිත් පමණක් දකින්න. මේ දේ ඔයාගේ මනස සංසුන් කරනවා. කනස්සල්ල ටිකෙන් ටික අඩු වෙනවා. දවස පුරාම පැහැදිලිව හිතන්නත් හොඳ තීරණ ගන්නත් ඒ උපකාරී වෙනවා. සංසුන් මනසක් කියන්නේ ශක්තිමත් යටිසිතකට හොඳ ආරම්භයක්. ඒ හින්දා හෙට උදෑසන ඉඳන්ම විනාඩි කිහිපයක් ඔයා වෙනුවෙන් නිශ්ශබ්දව ඉන්න වෙන් කරන්න. ඒ කුඩා පුරුද්ද ඔයාගේ දවසට විශාල වෙනසක් ගෙන එන්න පුළුවන්. හතරවෙනි කරුණ තමා ඔයාගේ ඉලක්ක මනසින් දකින්න. ඔයාට ජීවිතේ ළඟා වෙන්න අවශ්‍ය ඉලක්කයක් තියෙනවා නම් ඒ ගැන සෑම උදෑසනකම විනාඩි කිහිපයක් හිතින් මවන්න. උදාහරණයක් විදිහට ඔයාට හොඳ රැකියාවක් ලබා ගන්න අවශ්‍ය නම් ඔයා ඒ රැකියාවේ සතුටින් වැඩ කරන ආකාරය මනසින් දකින්න. ඔයාට ව්‍යාපාරයක් දියුණු කරගන්න අවශ්‍ය නම් ඔයා ඒ ව්‍යාපාරය සාර්ථකව කරගෙන යන ආකාරය සිතින් මවා ගන්න. ඔයාට හොඳ නිවසක්, වාහනයක් හෝ සතුටින් පිරි ජීවිතයක් අවශ්‍ය නම් ඒ ජීවිතය ඔයා දැනටමත් ජීවත් වන ආකාරය හැඟීමත් සමගම විඳිමින් මනසින් දකින්න. මේකෙන් ඔයාගේ යටිසිතට ඔයාගේ ඉලක්කය මේකයි. මම මේ දිශාවට යනවා කියන පණිවිඩය නැවත නැවත ලබා දෙන එක තමා වෙන්නේ. එතකොට ඔයාගේ යටිසිත ඔයාව ඒ දිශාවට යොමු කරනවා. ඔයාට යන්න අවශ්‍ය මාර්ගයේ දොරටු විවර කරලා දෙන එක තමයි ඔයාගේ යටිසිත කරන්නේ. ඔයා එතකොට මේ මාර්ගයේ උත්සාහයෙන්, වීරියෙන්, කැපවීමෙන් ඒ ගමන යා යුතුයි. ඒ විදිහට ඔයාගේ ඉලක්කය මනසින් දකිනකොට ඔයාගේ තීරණ, පුරුදු සහ ක්‍රියාකාරකමුත් ක්‍රමයෙන් ඒ ඉලක්කය වෙත ගැලපෙන්න පටන් ගන්නවා. ඒ හින්දා සෑම උදෑසනකම විනාඩි 2ක් හෝ 3ක් වෙන් කරලා ඔයාට ලැබෙන්න අවශ්‍ය ජීවිතය පැහැදිලිව මනසින් දකින්න. පස්වෙනි කරුණ තමා සෑම උදෑසනකම ඔයාගේ ශරීරයේ ටිකක් චලනය කරවන්න. මේ ශරීරයේ චලනය කරන විට ඔයාට ප්‍රබෝධයක් දැනෙනවා, නිදිමත අඩු වෙනවා, මනසත් අවදි වෙලා දවස වැඩවලට සූදානම් වෙනවා. ශරීරය සහ මනස එකිනෙකට සම්බන්ධයි. ශරීරය ක්‍රියාශීලී වෙනකොට
මනසත් වඩාත් ධනාත්මක සහ අවධානයෙන් වැඩ කරන්න පටන් ගන්නවා. ඒ නිසා සෑම උදෑසනකම ඔයාට පුළුවන් නම් ටික වෙලාවක් ඇවිදින්න. නැත්නම් සරල ව්‍යායාම කිහිපයක් කරන්න. එය ඔයාගේ ශරීරයේ පමණක් නොවේ. ඔයාගේ යටි සිතත් දවස පුරා ක්‍රියාශීලීව සහ ශක්තිමත්ව තබා ගැනීමට උපකාරී වෙනවා. ඒ වගේම ලෙඩ රෝග අඩු වෙනවා. ලේ ගමනාගමනය හොඳින් සිදු වෙනවා. මනස ප්‍රබෝධමත්ව ක්‍රියාශීලීව වැඩ කරන්න පටන් ගන්නවා. 6 වෙනි කරුණ තමා අවදි වූ වහාම දුරකථනය අතට ගන්න එපා. අවදි වූ සැනින් සමාජ මාධ්‍ය බලනවා වෙනුවට පළමු විනාඩි 20-30 ඔයා වෙනුවෙන් වෙන් කරන්න. 7 වෙනි කරුණ තමා ඔයා අද දවසේ කරන්න ඕන වැදගත්ම දේවල් ටික තීරණය කරන්න. අද මම අනිවාර්යයෙන්ම සම්පූර්ණ කළ යුතු වැදගත්ම දේවල් මොනවද කියලා තීරණය කරන්න. අපි ගොඩක් දෙනෙක් දවස පුරාම කාර්යබහුලයිනේ. නමුත් අපිට අවශ්‍ය කරන වැදගත්ම දේවල් කරන්නේ නැතුව සමහර දවස් අපි අවසන් කරන අවස්ථා තියෙනවා. ඔයා උදෑසනම ඔයාගේ ප්‍රමුඛතාව තීරණය කළොත් ඔයාගේ අවධානය අනවශ්‍ය දේවල් වලට යන්නේ නැහැ. ඔයාගේ යටි සිතටත් පැහැදිලි පණිවිඩයක් ලැබෙනවා. අද මගේ ඉලක්ක මේ දේවල්. ඒ නිසා දවස පුරා ඔයාගේ මනස ඒ කාර්යයන් සම්පූර්ණ කිරීමට වැඩියෙන් අවධානය යොමු කරනවා. මේ උදෑසන බලවත් පුරුදු 7 ඔයාගේ ජීවිතේට හෙට උදෑසන සිටම එකතු කරගන්න පටන් ගන්න. ඉතින් නැවත අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. මේ වගේ ඔයාගේ මනස යටි සිත සහ ජීවිතය ධනාත්මක ලෙස වෙනස් කරගන්න උපකාරී වෙන තවත් වීඩියෝ නරඹන්න කැමති නම් අපේ SYM ආලෝකධාර YouTube channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. මේ වීඩියෝ ඔයාට ප්‍රයෝජනවත් වුණා නම් ලයික් එකක් දාන්න. ඔයාගේ යාළුවන් එක්ක ෂෙයා කරන්න. එහෙනම් සතුටින් පරිස්සමින් ඉන්න හැමෝම ඊළඟ වීඩියෝ එකෙන් නැවත හමු වෙමු.